සුබ දවසක් ඔබලා සියලු දෙනාටම SL Sewing Machine YouTube නාලිකාවෙන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට වීඩියෝ එකක් දාන්න යන්නේ ඉදිකටුව කැඩෙනවා නම් බැලන්ස් කරගන්න විදිය. ටෝට් ප්ලේට් එකේ වැදිලා දෙපැත්තේ ඉදිකටුව 6 සෙට් එකේ දෙපැත්තට ගමන් කරද්දී ඉදිකටුව කැඩෙනවා නම් බැලන්ස් කරන විදිය තමයි මම වීඩියෝ එකක් දාන්න යන්නේ. ඔයාලා මුලින්ම අලුත් ඉදිකටුවක් දාගන්න. සමහරට ඉදිකටුව ඇද වෙලා ප්ලේට් එකේ වැදිලා කැඩෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම අලුත් ඉදිකටුවක් දාලා ඔයාලා මේ කප් එක මේ පැත්තේ ගලව ගන්න. මේ පල්ලා හැදින ඇනෙන් මේ ඇනෙන් තමයි ඉදිකටුව දෙපැත්ත බැලන්ස් කරන්නේ. ඉදිකටුව ටෝට් ප්ලේට් එකේ දෙපැත්තට වැදිලා කැඩෙනවා නම් 6 සෙට් මහද්දී මේ ඇනෙන් තමයි බුරු කරගන්න ඕනේ. මේ ඇනෙන් බුරු කරපුවාම නිල් බාර් එක සම්පූර්ණයෙන් බුරුල් වෙනවා. මේ විදියට මේ මම පෙන්නන්නේ බුරු කරාට පස්සේ මේ විදියට ඉදිකටු එහාට මෙහාට ඔයාලට පේනවා ඇති. ඒ ඇනේ බුරු කළා තමයි මේ දෙපැත්තේ වැදිලා ඉදිකටු ගන්න නම් හදාගන්නේ. තව මේක ඇඩ්ජස්ට් කරගන්නත් ඕනේ හරි මැදට. මේක දෙපැත්තටත් යනවා. මේකෙන් තමයි ඉදිකටු එහාට මෙහාට යන්නේ. මේක හරියට මැදට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මේ වගේ හෝල් එකේ මැදට ටෝට් ප්ලේට් එකේ බහින තැනින් මැදට ඇඩ්ජස්ට් කරගෙන තමයි අර ඇනේ තද කරන්න ඕනේ. මම දැන් මේක මේ එහාට මෙහාට අරන් පෙන්නන්නේ. අර ඇනේ බුරු කරාට පස්සේ මේක නිල් බාර් එකේ යනවා එහාට මෙහාට. මේක ගොඩක්ම ගිය ගමන් 6 යන් මහන්දි ඉදිකටුව කැඩෙනවා දෙපැත්තේ මේ වැදිලා ප්ලේට් එකේ වැදිලා. ඒක නිසා මේක හරි මැද තියලා අතනින් යන්නේ ටයිට් කරපුවාම මේක වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ තියලා තමයි අපිට අර යන්නේ බුරු කරගන්න ඕනේ. ඒතකොට දෙපැත්ත වැදිලා ඉදිකටු කැඩෙන්නේ නැහැ. ගොඩක් දෙනෙක් මට කෝල් කරලා කියනවා ඉදිකටු කැඩෙනවා, මේ අලුතෙන් ඉදිකටු දැම්මත් කැඩෙනවා කියලා කියන නිසා තමයි මම මේ ඔයාලට බලා ගන්න දෙපැත්තේ 6 සෙට් එකකින් කැඩෙනවද කියලා බලා ගන්න තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. මම ඊළඟට තව වීඩියෝ එකක් දානවා කැරියර් එකේ තුඩේ වැදිලා ඉදිකටුව කැඩෙන්නත් පුළුවන්. ඒකේ ටයිමින් එකකුත් තියෙනවා ඇඩ්ජස්ට් කරන්න. මම මේ වීඩියෝ එක ඊළඟට දානවා. මේ වීඩියෝ එක ඔයාලා බලාගෙන මේක ඇඩ්ජස්ට් කරගන්න. ඉදිකටු කැඩෙනවා කියන අය ගොඩක් දෙනෙක් කෝල් කරලා කියනවා ඉදිකටු නිතරම කැඩෙනවා කියලා. ඒ කැඩෙන්න හේතුව එක තමයි මේ දෙපැත්තට ඉදිකටුව 6 සෙට් කරද්දී ගමන් කරනවා වැඩි වුණාම ඒ යන ප්‍රමාණයට වැඩියෙන් ගියාම ඉදිකටුව වදිනවා ටෝට් ප්ලේට් එකේ. ඒතකොට ඉදිකටු කැඩෙනවා. ඒතකොට අපි ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඒක තමයි මම මේ වලට කියලා දුන්නේ මේක ඇඩ්ජස්ට් කරගන්න විදිය. මේ මෙතන චූටි අනේ බුරු කරලා තමයි ඒක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මේ මම දැන් අනේ ආයි බුරු කරලා වලට පෙන්නුවේ. හිමීට අත් දෙකෙන් අල්ලලා මේක හරි මැදට තියන්න ඉදිකටුව. ටෝට් ප්ලේට් එක හරි මැදට තියලා අර ඇනේ තද කරන්න. එතකොට හරියට බැලන්ස් වෙනවා. මේ ඇනේ කළා තද කරන්න ඕනේ. ඒ දෙපැත්ත වැදිලා 6 සෙට් කරද්දී ඉදිකටු ගන්නව නම් තමයි මම ඒ ටයිමින් එක ඔයාලට කියලා දුන්නේ. තව ටයිමින් එකක් තියෙනවා. ඉදිකටුවේ කැරියර් එකේ තුඩේ වැදිලා කැඩෙනවා. ඒක ඉදිකටුව දශමයක් විතර අපිට පස්සට ගන්න ටයිමින් එකක් තියෙනවා. මම ඒ ටයිමින් එක මම ඊළඟ වීඩියෝ එකේ දානවා. ඔයාලා දැනට මේකෙන් බලලා මේ විදිහට හදාගන්න. මේක ලේසි. මේක බලලා වෙලා හදාගන්න බැරි වුණොත් මම මේකේ දුරකථන අංකේ දාලා තින්නේ. ඔයාලා මට කෝල් එකක් දෙන්න මම උදව් කරන්නම්. මේකෙන් තමයි 6 සෙට් යන ප්‍රමාණය අපි හදාගන්නේ. 6 සෙට් දැන් ඕන ප්‍රමාණයකට මේක ගන්න පුළුවන්. මම මේකේ දැන් 3 වෙනි 6 සෙට් එකට දැම්මේ. කෙලවරයකට දැම්මත් මේක යන ප්‍රමාණය හරියට බැලන්ස් වෙලා තින්නේ. මම ඔන්න දැන් අන්තිම එකටම දාලා මේක කරකවන්නේ. දැන් වදින්නේ නැහැ. තව එහාට තව ගන්න ඉඩ තියෙනවා. මෙන්න මේ විදියට බලන්න ඔයාලා. දැන් මේක බහිනවා හරියටම හෝල් එකේ තව ගන්න පුළුවන්. ඒ හරි ගන්නට දෙපැත්තට බහිනවා මේක. නෝමල් දැන් හරි මැදට බහින්න ඕනේ. නෝමල් දැන් හරි මැදට මේ නෝමල් තුල බහින්නේ ඉදිකටුව. ඒ විදිහට තමයි
ඒකේ ටයිමින් එක හදා ගන්න ඕනේ. මේ වීඩියෝ සම්බන්ධයෙන් මට මෙච්චර තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් මට කෝල් එකක් දෙන්න මම ඔයාලට කියලා දෙන්නම්. මම මේ වීඩියෝ එක මෙතනින් සමාප්ත කරනවා. ඔබලාට සුබ දවසක් වේවා.